ආයිබෝවන් කියලා පිළිගන්නවා අද අපි ගේන අලුත්ම වීඩියෝ එකට. අද අපි බලන්නේ මේ වීඩියෝ එකෙන් QGIS software එක පාවිච්චි කරලා කොහොමද මොකක් හරි location එකකට අදාළ elevation data එහෙමත් නැත්නම් dem data extract කරගන්නේ කොහොමද කියලා. QGIS project වල terrain analysis, flood modeling, watershed analysis වගේ වැඩවලට මේ dem data ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපි අද බලන්නේ step by step කොහොමද QGIS පාවිච්චි කරලා dem data extract කරගන්නේ කොහොමද කියලා. එතකොට මේකට අපිට ඕනි වෙනවා QGIS software එක. ඊට පස්සේ ඒකෙදි ඔයාට අනිත් ඕනි කරන දේ තමයි open topography plugin එක. එතකොට ඔය open topography plugin කියන එක ඔයාට install කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා menu toolbar එකේ plugins කියලා. ඒකේ යන්න manage and install plugins වල. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන සර්ච් කරන්න open කියලා. එතකොට සර්ච් කරද්දි open topography dem download කියලා මෙන්න මෙහෙම plugin එකක් එනවා. මේක already මම මගේ machine එකට install කරලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ මේක click කරලා මෙතනින් install button එක ඇති. අන්නේ install කියන එක click කරන්න. එතකොට මෙන්න මේ open topography dem download මේක description එකේ තියෙනවා මේ data අපි download කරගන්න opentopography.org කියන site එකෙන් කියලා නැත්නම් source එකෙන් කියලා. එතකොට ඔයා ඒක download කරගත්තට පස්සේ ඔයාට පුළුවන් processing toolbox එකේ search කරන්න dem කියලා. එහෙම search කරාම ඔයාට එනවා open topography dem download කියලා මෙන්න මෙතන. ඒකෙදි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. එතකොට ඔයාට ඕනි කරන dem image type එක මෙතනින් select කරලා SRTM 90ද SRTM 30ද මේ කියන එක select කරලා ඔයාට පුළුවන් ඔයාගේ extent එක නැත්නම් study area එක ඔයාට select කරන්න. එතකොට අපි හිතමුකෝ දැන් අපේ මෙතන මේ දීලා තියෙනවා අපි canvas එකේ select කරගෙන තියෙනවා area එකක්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් බේස් මැප් එකක් දාගෙන පොඩ්ඩක් බලන්න අපිට ඕනි කරන ස්ටඩි ඒරියා එක කොතනද තියෙන්නේ කියලා. එහෙම ගියාට පස්සේ අපි හිතමු අපේ මෙන්න මේ ලංකාව තියෙන හරිය කියලා. එතකොට මේක තමයි අපේ දැන් extent එක. එතකොට අපේ plugin එකෙන් මෙන්න මේ extent එක අපි select කරගන්න. අපි ආයෙමත් open topography dem download plugin එක open කරගෙන මෙන්න මේ arrow button එක click කරොත් ඒකෙන් මාක් වෙන්නේ අපේ canvas එකේ දැනට select කරලා තියෙන extent එක. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් calculate from layer ගිහිල්ලා ඔයාගේ shape file එකක් තියෙනවා නම් මොකක් හරි boundary එකකට අදාළ ඒ boundary එක මෙතනින් select කරගන්න. දැනට අපි මෙන්න මේ arrow එක click කරලා මේ වගේ extent එක mark කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා enter your API key කියලා. එතකොට මෙන්න මේ API key එක ඔයාට වැදගත් වෙනවා මෙන්න මේ dem image නැත්තම් elevation data extract කරගන්න. එතකොට ඔයාටම අනිවාර්යයෙන්ම API key එකක් ඕනි වෙනවා. ඒක ඔයාට ගන්න පුළුවන්. ඔයා browser එකට ගිහිල්ලා search කරන්න open topography API key කියලා. එතකොට මෙන්න මේ වගේ website එකක් එනවා. මේ website එකට ගිහිල්ලා ඔයාට පුළුවන් account එකක් හදාගන්න. ඔයාගේ email එකයි මොකක් හරි password එකක් දීලා simply ඔයාට account එකක් හදාගන්න පුළුවන්. එතකොට account එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාට තියෙන්නේ. ඒකේ මෙන්න මෙතන API key කියලා ඔයාට අදාළ unique API key එකක් හම්බෙනවා. ඒ API key එක ඔයා copy කරගෙන ගිහිල්ලා ඔයා මෙතන අර dem download එකේ මෙතන paste කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේක run කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනවා මේ data ටික download වෙන්න. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකේ එමන් නැත්නම් ඔයාගේ මෙන්න මේ log කියන part එකේ මෙහෙම මේ output එක. ඒ කියන්නේ අපි request කරපු output එක download වෙලා තියෙනවා කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන මේක close කරන්න. එතකොට මෙන්න අපිට ඕනි කරන elevation data නැත්නම් dem data අපිට download වෙලා තියෙනවා. අපි select කරපු extent එක මේක නිසා ඒකට අදාළ ටික විතරයි දැන් download වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ඕනි නම් contour map එකක් හදාගන්න. contour map එකක් හදාගන්න. ඒකෙදි ඔයාට මෙතන search කරන්න පුළුවන්
ටූල් බොක්ස් එකේ කන්ටුවර් කියලා. ඊට පස්සේ මෙන්න මෙතන කන්ටුවර් කියන එකට ගිහිල්ලා මෙතන ඉන්පුට් ලේයර් එකට විදිහට ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු අර ඩෙම් ඩේටා තියෙන raster ෆයිල් එක දෙන්න. ඊට පස්සේ මෙතන ඉන්ටර්වල් එක විදිහට ඔයාට 10 නැත්තම් 20 ඒ වගේ වැලියු එකක් දීලා ඔයාට පුළුවන් මෙතනින් මේක රන් කරන්න. එතකොට ඒක රන් කරාට පස්සේ ටික වෙලාවකින් ඔයාගේ contour shape file එක අලුතින් හැදිලා තියෙනවා. මේක රන් වෙලා ඉවරුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ contour lines එහෙම නැත්නම් contour shape file එක මෙන්න මේ විදිහට මෙතන හැදිලා තියෙනවා. එතකොට අපි මේක zoom කරොත් අපිට බලා ගන්න පුළුවන් අපේ contour lines කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ තමයි contour lines ටික හැදිලා තියෙන්නේ. මේ contour lines අතර ගැප් එක වැඩි කරගන්න ඕනි නම් අර අපි contour lines හදද්දි එහෙම නැත්නම් contour shape file එක create කරද්දි මෙන්න මෙතන interval between contour lines කියන එකේ මෙතන value එක වැඩි කරාම මේ contour lines දෙකක් අතර තියෙන interval එක වැඩි වෙනවා. එතකොට ඔයාට මේ contour lines වලින් ගන්න පුළුවන් idea එක තමයි අපේ terrain එකක නැත්තම් අපේ land area එක කොහොමද elevation එක වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ elevation එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ elevation data අපිට පාවිච්චි කරලා මම අර කලින් වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ flood analysis වලට ඊට පස්සේ watershed analysis වලට වගේ දේවල් වලට ගන්න. එතකොට මේ කියන analysis අපි සාමාන්‍යයෙන් අපි research වලට scientific methods වලට තමයි අපි එහෙම පාවිච්චි කරන්නේ. හැබැයි අපි එතනින් එහාට ගියාම සාමාන්‍යයෙන් day to day activities වලදී මේ elevation data පාවිච්චි කරනවා කවුරු හරි land එකක් අලුතෙන් මිලදී ගන්න යද්දී. ඒ කියන්නේ පිට රටවල් නම් සාමාන්‍යයෙන් United States වගේ රටවල් වල ඒ කට්ටිය කරන්නේ land එකක් මිලට ගන්න කලින් එයාලා බලනවා ඒ land එකේ පිහිටීම කොහොමද, elevation එක වෙනස් වෙන්නේ කොහොමද, එයාලගේ ඒ මොකක් හරි construction එකක් කරනවා නම් ඒකට කොහොමද මේක වැදගත් වෙන්නේ, මේ elevation එක ගොඩක් වැදගත්ද, කොහොමද, හොඳද, suitable ද කියන එක තමයි එයාලා බලන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති. එහෙනම් subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා, like එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. Thank you.